ඉතින් සුබ දවසක් කළා සියලු දෙනාටම. ඉතින් මම අදත් වීඩියෝ එකක් කියනවා ඔයාලට. ඉතින් මම මේ යන්නේ කුඹුරක ගෝයන් කපලා තියෙන කුඹුරක සතුන්ට කෑම ටිකක් හොයාගන්න තමයි යන්නේ. ඉතින් මොකද මේ ලියදී වල නීරවල් වල කොළ පාටට ඉතින් තනකොළ තාම තියෙනවා. කොළ පාටට තියෙනවා මේ දැවිලා හොඳට. ඉතින් මේවා කපාගෙන ගිහිල්ලා මගේ ෆාම් එකේ සතුන්ට කෑමට දෙන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ඒ නිසා අද මම පොඩ්ඩක් ආවා කුඹුරුයාය පැත්තේ. ඉතින් ගොඩාක් මේ කුඹුරුයාය වලට පේනවා ඇති. අස්කර ගාන කුඹුරුයාය ඉතින් ඔක්කොම කපලා ඉවරයි මේ වෙනකොට. ඉතින් මේකේ තියෙන ගොඩක් ඔය කෑම ඒ වගේම තමයි ඔය සත්තුන්ට කන්න පහසු වෙන ඔය ඉතිරි වෙලා තියෙන ඉපනැල්ල වගේ දේවල් කපලා අරන් ගිහිල්ලා බෙල්ලා මම රාත් ඉතින් සත්තුන්ට දෙනවා. ඉතින් මේකට තමයි හවස් කාලේ මේ කුඹුරට දැස්සේ. ඉතින් මෙහෙම තමයි ඉතින් ෆාම් එකේ සත්තුන්ට අවශ්‍ය කෑම මම හොයාගන්නේ. කොහොම හරි මේවා ගිහිල්ලා දීලා මගේ සත්තුන්ගේ ඒ අවශ්‍යතාවයන් ඒ ආහාර පාන ආදිය දවල්ට විතරක් නෙවෙයි ඉතින් රාත්‍රී කාලට මේවා ගිහිල්ලා දීලා බෙල්ලා එයාලගේ තියෙන ඒ කුසගින්න නිවලා බෙල්ලා අපිට අවශ්‍ය කිරි නිෂ්පාදනය ලබා ගන්න තමයි මේ වගේ දේවල් ඉතින් මම දෙන්නේ සතුන්ට අනිවාර්යෙන්. නැත්නම් ඉතින් සමහර සතුන්ට නම් ඇත්තටම උදේ ඉඳන් හවස වෙනකන් කාලා එයාලා ෆාම් එකට ගියාට පස්සේ එහෙම නැත්නම් ඒ අදාළ ස්ථාන වලට ගියාට පස්සේ එයාලට කෑමක් නැහැ. ඉතින් ආයේ පහෝදා තමයි ඉතින් කෑම තියෙන්නේ. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම මානා හරි එහෙම නැත්නම් සත්තු කන මොනවා හරි කෑමක් අනිවාර්යයෙන්ම දෙනවා. ඉතින් මම ටිකක් පිළියයි මැද්දට වගේ ආවා. ඉතින් අතරම සුන්දර පරිසරයක් තියෙන්නේ. දැන් නැති වතුර ගලාගෙන ගිහිල්ලා නැහැ. මොකද මේ ඇලවේලි තියෙන්නේ වතුර ගලාගෙන ගිහපුවා. උඩගත් දෙකින් අහන ප්‍රමාණ සමහරට අඩු ඇති. මොකද වෙලට ආවට පස්සේ හුලං ගතියයි මේවා ටිකක් වැඩි. ඉතින් මේ බලන්න මේ ලස්සන සුන්දර පරිසරයක තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. මේ පරිසරෙත් දෙකෙන් මේ වෙල්යාවේ තියෙන මේ නීරවල් වල තියෙන මේ දින දේවල් තමයි මම කපාගෙන ගිහිල්ලා බෙල්ල මගේ සතුන්ට දෙන්නේ. ඒ වගේම තමයි මේ කුඹුරට ආවට පස්සේ මේ හුලඟක් දෙකකින් 아무තම ඉතින් සනසීමක් දැනෙනවා. මොකද මම ඉතින් මේ වැඩේටම ආවට මෙහි පොඩ්ඩක් ඇවිදලා ඉතින් පොඩ්ඩක් ඉඳලා බෙල්ලා මෙහි තියෙන මේක ඇත්තටම ඉතින් කපන්න කලින් නම් කුඹුර කපන්න කලින් නම් ඇත්තටම මාරම විදිහට ගෝයන් හොඳට මේ ආවෙලා බෙල්ලා හරි ලස්සනට කොළ පාටට තිබුණා. ඉතින් දැන් ඒක කැපුවට පස්සේ ඒ කපලා ඉවරයි. ඉතින් ඒ ඉවරනාට පස්සේ ඔයාලා මේ දකින්නේ මේ දසන ඉතින් උගුරායක ඒක ඉතින් ගමක අනිවාර්යෙන් සාමාන්‍ය දෙයක්. ඉතින් මේ දර්ශන අපි ෆාම් එක කරනකොට ඇත්තටම ඉතින් මේ වගේ දේවල් අනිවාර්යෙන්ම කරගෙන ඉතින් කෑම හොයනකොට ඒ වගේම තව දේවල් කරනකොට ඉතින් අපිටත් මානසික සතුටක්. ඉතින් බලන්නකෝ දැන් මේ තියෙන මේ පරිසරයේම ඔයාලට පේනවා ඇති. ඇත්තටම ඉතින් මෙහෙට ආවට පස්සේ ඉතින් අර කුඹුරුයායක තියෙන මේ ලස්සනත් මේ වගේම මේ හැම දෙයක්ම ඉතින් මානසික සැනසීමක් ඇත්තටම මනසට යම් සතුටක් එක් කරනවා. ඉතින් ඒ මානසික සුවයත් එක්ක මේ දේවල් කරගෙන දෙන්න ඉතින් ඇත්තටම ෆාම් එකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඔයාලත් මේ වගේ අත්දැකීම් තියෙනවද? ඒ කියන්නේ ඔයාලත් අවශ්‍යට මේ වගේ මානා හරි එහෙම නැත්නම් මොනවා හරි මේ වගේ ගෝයම් කපලා ඉවරනාට පස්සේ කුඹුරු වල තියෙන මේවා ඔයාලත් ගිහිල්ලා සතුන්ට දීලා තියෙනවා. ඉතින් ඒ යනකොට නිකම්ම ගිහිල්ලා කපාගෙන එනවට වැඩිය පොඩ්ඩක් රවුමක් දාලා කරකිලා ඇත්තටම මේ තියෙන පොඩි මේ සුන්දර බවකුත් විඳින ගමන් ඉතින් මේකේ මේ තියෙන ගස් වැල් ඒ වගේම මේ කුඹුරු වෙල් වල අමුතුම මේකක් තියෙනවා. ඉතින් ඇත්තටම හවසට බහිනකොට ඉතින් මේ වෙල් වලට ඉතින් ඒකත් විඳගෙන මම ඉතින් මේ ෆාම් එකේ ඉඳලා මේ කුඹුරු වල තියෙන මේ දේවල් ටික ඔයාලට
මේ කැම ටිකකුත් සපයාගෙන බෙල්ලා යනවා. ඉතින් එතකොට අර මානසික සැනසීම කියන එකත් ඇත්තටම වැඩි. මම කපා ගන්න මේ බෑගත්තක් වගේ තරම් තියෙනවා. මොකද ඒ අපිට අතෙන් ඉදන්න බෑ. ඉතින් ඒ නිසා බෑගත්තක් වගේ යමක් මොකක් හරි දෙයක් අරන් එන්න ඕනේ අපි අනිවාර්යෙන්. මම ගිනා මේ බෑගත්ත ඉතින් මේ බෑගත්ත යොදලා බෙල්ලා අපිට පුළුවන් මේ ඒවා කපා ගන්න. ඉතින් සමහරට මේවා ASCII සත්තු සර්පයොත් ඉන්න පුළුවන්. ඉතින් විස තියෙන සර්පයෝ උනත් ඕනම සත්තු සර්පයෝ මේක ඉන්න පුළුවන්. ඉතින් ඒ හිටියට පස්සේ අපි ඒවට පරිසම් වෙන්න ඕනේ. අනිවාර්යෙන් පරිසම් වෙලා බෙල්ලා තමයි හොඳට බලලා මේ දේවල් කපාගෙන යන්න ඕනේ. මොකද අපි හැමනිතරම අනිවාර්යෙන් අපේ සේෆ්ටි එකත් අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඉතින් අත්‍තරම මේ හරිම සුන්දරයි ඉතින් මේ පරිසරය. ඔයාලා ඉතින් කොහොමද ඔයාලත් මේ වගේ අවිල්ලා බෙල්ලා මේ වගේ වෙල්ලාවල් වල එහෙම නැත්නම් කැලෑවල ඒ වගේ මාන ඉතින් කපලා සතුන්ට ගිහින් දීලා ඇති. එහෙම නැත්නම් ගෙදරම හදාගෙන නැති වත්තේම හදාගෙන නැති. ඉතින් මම තාම මගේ පචන් වගාව තාම හරියට මේවා සිද්ධ කරලා නැහැ. ඉතින් ඒ නිසා මම මගේ මේ දේවල් කරනකම් ඉතින් මේ වගේ මම හවසට අවිල්ලා බෙල්ලා සතුන්ට කන්න පුළුවන් දෙයක් කපාගෙන ගිහිල්ලා බෙල්ලා උන්ටත් දීලා බෙල්ලා මේ හවස තියෙන මේ සුන්දරත්වය විඳලා ගිහිල්ලා බෙල්ලා උන්ගේ ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ නැති ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆාම් එකේ තියෙන ප්‍රදේශයේ කුමක් වුණත් සතුන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමදී හෝ මොනම කටයුත්තක හරි තමනුත් යම්කිසි ආස්වාදයක් ඒ තුළම ඒ කියන්නේ මම කියන්නේ මෙතන මේ සතුන්ට කෑම හොයලා ඉතින් සතුට වෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. සතුන්ට කෑම අපිට ඕන තරම් තියෙනවා සතුට වෙන්න පුළුවන් අවස්ථා. මම කියන්නේ මේ කාර්ය නියැලීලා ඉන්න අය මෙයාලා අපිට ඇත්තටම මේකත් මේ අර අපහසුයෙන් අයියෝ මට අද මේවා කපන්න ඕනේ මට එපා වෙනවා සතුන්ට කෑම හොයන්න ඕනේ වැඩ වැඩි මට මෙහෙම එහෙම හිතනට වැඩිය කරන වැඩෙනුත් අපිට සතුට වෙන්න පුළුවන්. ඇත්තටම මේකෙනුත් මම කිසි තෘප්තියක් වෙනවා. මොකද මේ තියෙන මේ පරිසරෙත් දෙකකින් ඉතින් ඒවත් දෙකකින් මානසික සැහැල්ලුවක්. ඒක වචනේ නොකියවට ඒක මෙතෙන්ට එනකොට මේ මානසික සැහැල්ලුව කියන එක ලැබෙනවා. ඉතින් ඒකත් අපි විඳ අවශ්‍ය දේවල් අපි කරනවා. එතකොට අපිට මේ ෆාම් එක කරගෙන යනකොට අපිට ඒ දිනදා කටයුතු වලදීම අපි මානසික තෘප්තියක් ලබනවා. ඒ වගේම සතුන්ටත් ඒ අවශ්‍ය දේවල් ලැබෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ දේවල් සිද්ධ කරනවා ඇති. ඉතින් නොකරනවා නම් අනිවාර්යයෙන්ම අපහසුයකින් තොරව මේ දේවල් කරන්න. එතකොට නිරායාසයෙන්ම මානසික සතුට කියන එකත් ඔයාලට අනිවාර්යයෙන්ම ඇති. අතරම සතුන්ට වතුර ටික දෙන එකේ පවා, කැම ටික දෙන එකේ පවා අර එහෙනම් ආස්වාද ජනක එහෙම නැත්නම් ඒක අර කරනවා නෙමෙයි. ඒ තුලත් යම්කිසි තෘප්තියක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් මේ කියන්නේ මේ සත්තු බලාගෙන එහෙම නැත්නම් මේ ෆාම් එකක් කරලා මේ කරන දේවල් දෙකකින් මේ සතුට වෙන්න කියලා. ඊට වැඩි දේවල් ඇති තියෙනවා. ඕනේ තරම් තියෙන සතුට වෙන්න. නමුත් කරන කාර්යය තුලත් සතුට මානසික සැනසීමක් මානසික තෘප්තියක් ලබා ගන්න අපිට හැකියාව තියෙනවා කියලා තමයි ඔයාලට මට කියන්න තියන්නේ.